දෙවිවරු බණහන් එන්නේ මධ්‍යම රාත්‍රියේනේ. වෙනතුනි දෙවිවරු ජේතවනාරාමයට බණහන් එනකොට මේ අභික්කන්තාය රත්ති අභික්කන්ත වන්නා කේවල කප්පන් ජේතවනං ඕබාසෙත්වා. මුළු ජේතවනාරාමයේම බබළුවාගෙන තමයි එන්නේ භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න බණහන්න. එක්තරා දෙව්දුවක් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මොනවාද මේ පිරිහෙන්න බලපාන කාරණා? ඒ දෙව්දුව කියනවා පින්නතුනි පරාභවන්තං පුරිසං මයම් පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ටු මාගම්ම කිං පරාභවතෝ මුකං. මොනවාද මේ මිනිස්සුන්ට පිරිහෙන්න බලපාන්නේ? පින්නතුනි මේ අකුසල් සිද්ධ වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ පිරිහෙනවා කියන එක. ඔක අපිත් දැනගන්න ඕන මොනාගෙන්ද අපි පිරිහෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛව පැහැදිලි කරනවා මේ විදේශගත වුණාම මේ පිරිහීමේ දොරටු දැනගන්න එක හරි වටිනවා. එතකොට මේ වගේ දේශනාවක් මේ කතරකටම වටිනවා පින්නතුනි. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා සුවිජානෝ භවං භෝති සුවිජානෝ පරාභවෝ ධම්ම කාමෝ භවං හෝති ධම්මදේසි පරාභවෝ. මේ පින්නතුනි දියුණුවන පුරුෂයා මේ සෝසේ දතෙහි පිරිහෙන පුරුෂයා මොනවට දන්නවද? මේ දස කුසල් දහම් කැමැත්තේ වැඩුණු වේ. දහමට දේශ කරනුයේ පිරිහේ. සත්පුරුෂ ආශ්‍රය අසත්පුරුෂයෝ කවුද කියලා දැනගන්න එක. දස කුසල් මොනවාද කියලා දැනගන්න එක. දස අකුසල් මොනවාද කියලා දැනගන්න එක. පින්නතුනි ඔය භාග්‍යවතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා එක්තරා බමුණෙකුට ජීවත් වෙනකොට මොන තරම් අපහසුකම් තිබ්බත් දස අකුසල් නම් කරන්න එපාලු. පුරුදු වෙන්න. මේ මොකක්ද මේ පැහැදිලි කරන්නේ? මොකක් තිබ්බත් කමක් නැහැ දස අකුසල් කරන්න එපා. මොන අපහසුකම් තිබ්බත් කමක් නැහැ. ඔය දැන් ගොඩක් ඔය විදේශගත වෙලා ඉන්න කට්ටිය අර පොලියට සල්ලි දෙනවනේ. මෙහෙනම් එහෙම තියනවද දන්නේ මං දන්න තරමට බොහෝ රටවල් වල කරනවා. දැන් මේක කියනකොට කියයි හාමුදුරුවනේ බැංකුව වලිනුත් කරන්නේ කියලා. නමුත් පින්නතුනේ ඒ ඉරක් ගහලා කියන්න බෑ 100ට එකක් වගේ දුන්නට කමක් නැහැ. නේ ඒක ගිනි ගණන් සමහරු කියනවනේ කෙරුවත් කමක් නැහැ ටිකක් ඒක අර දැනෙන්නේ නැති වෙන්න කරනවා නම් හොඳයි කියලා. ඒ වගේ කෙලවර කොච්චරද කියනවනම් මිනිස්සු ඒවට ඇබ්බැහිලා ඉන්නවා. මිනිස්සු අර මිනිස්සුන්ගේ තියෙන මානුෂීය ගතිසේරම නැති කරගත්තේ නැත්නම් ඕක කරන්න පුළුවන්ද? කවදාවත් පොලියට සල්ලි දෙන්න පුළුවන්ද කරුණාවන්ත කෙනෙකුට? ආය නැත්තරම නැති වෙනවා එනවා. සද්ද දාන්න මෙපේ. දැන් අපේ හැමතුරුනේ තරහ අවසර සාමාන්‍යයෙන් යාළුවෙක්ට මුදලක් දුන්නාන් පස්සෙත් මෙතන එහෙම අත්දැකීම් ඇති සමහරකට දෙන්නේ නැහනේ. බොහෝ දෙනෙකුට ඇති. ඔය ඒ යාළුකනොත් නැහනේ. මිනිස්සු කියනවා ඒ යාළුකම නම් යාළුකම බිස්නස් එක නම් බිස්නස් එක කියලානේ. ඒ බලන්නකො බිස්නස් එකකට යට වෙලා තියෙන හැටි යාළුකම. එනිසා මතක තියාගන්න ඕන දස අකුසල නම් කිසිම හේතුවක් මත කරන්න එපා. මොකද පින්නතුනේ ඒ ටික තමයි අපේ විමුක්තිය පිණිස පවතින්නේ අපි කරගන්න කුසල් ටික. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අසන්තස්ස පියෝ හොಂತಿ සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තම්පරා භවතෝ මුකං. ඒ වගේ මිනිස්සුන්ට අසත්පුරුෂෝමයි ප්‍රිය වෙන්නේ. පව්කාරකම් කරන උදවියට අර කියනවනේ දර ඒ බනිසෙට ඒ කෙසෙල් ගෙඩි කියලා. ඒකට ගැළපෙන උදවියමයි එක්කව වෙන්නේ.
ඒ වගේ දේවල් කරනකොට කවදාවත් කල්යාණ මිත්‍රව වට වෙන්නේ නැහැ. මොකද ගැළපෙන්නේ නැහැනේ. හරි පරිස්සම් වෙන්න ඕන මේ ජීවිතේ. අපි හරි ඉක්මනට රුචි අකුසලයට අපි හරි බරයි. අපිට ලේසි අකුසලයේ කරන්න. අපිට හරි පහසුයි පාපේ වැළඳ ගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයා කෙරෙහි ප්‍රිය නොකරයි. දැන් මෙහෙත් ඇතිනේ මේ පන්සල තිබ්බට මේවට ගරහන උදවිය නැද්ද මේ වගේ? මේ වගේ දේවල් කරනවට හැබැයි අපේ හැමතුන ඔබ වහන්සේ ආගමනය තුල නම් අපි එහෙම දැක්කෙම නෑ. හැමෝම ආව වගේ. බොහෝ පිරිසක් සම්බන්ධ වුණා මේ වැඩසටහන් වලට. ඒ ධර්මයේ තියෙන අවශ්‍යතාවයකින් පේන්නේ මිනිස්සුන්ට නිමෙන්න තියෙන උවමනාව. අර දස අකුසලයේම කරගෙන යනකොට ඒ ඇත්තන්ට මේ ආයතන එක්ක පෑහෙන්න බෑනේ. අර යහපත් දේවල් එක්ක පෑහෙන්න බෑ. ඒ නිසා ඒ උදවිය කරන්නේ මේවට ගරහන එක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයන්ගේ දහම තමයි ඇත්තෝ කැමති වෙන්නේ. ඇත්තෝ පිරිහෙනවලු පින්නතුනේ. ඒ නිසා මේ සත්පුරුෂයන්ගේ ඇසුරෙන් ගිලිහිලා අකුසලයට යොමු වුණාම අපි දන්නේ නැතුව අපේ ආගම අපි විවේචනය කරනවා. අපි දන්නේ නැතුව අපේ සංස්කෘතිය අපි විවේචනය කරනවා. අපේ පින්නතුනි මේ කාන්තාරයක් මැද්දේ තවුරු වෙන්නේ අපේ අනන්‍යතාවය නෙමෙයි. මේ ස්ථානයක් නොතිබෙන්න ගෞරවනීය මහා සංඝරත්නය වත පිළිවෙත කරගෙන බුද්ධ පූජාව තියාගෙන සකස් කරගෙන මේ කොහොම හරි රැකෙන්නේ මොකද්ද? මේ අපේ අනන්‍යතාවය. අපි ගංගෙවල් වල ඉන්නකොට මං හිතන්නේ මේ සේරම බෝධි පූජා තියලා බුදවියනේ. ඇවිල්ලා කියන්නේ හාමුදුරුවනේ වීසා එක ලැබුණා අනිද්දා යනවා නේ බඩු ටික හදා ගන්න ගමන් මේ බාරයක් වෙලා යන්න ආවේ. පිරිත් නූලක් ගැට ගහගෙන. පිරිත් නූලක් බැඳ එහෙම ආපු අපිනේ. දෙයයන්ට බුදුන්ට බාර වෙලානේ ආවේ. ඒ නිසා කනගාටුවට කාරණේ මොකද්ද? මේවා හරි ඉක්මනට අකුසලයට අසත්පුරුෂ ඇසුරට යොමු වෙලා මිනිස්සු පිරිහෙනෝ. එහෙම පිරිහෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිද්දාශීලී සභාශීලී අනුට්ඨාතාච යෝනරෝ අලසෝ කෝද පඤ්ඤෝනෝ තම්පරා භවතෝ මුකං. උන්වහන්සේ වදාරනවා යම් මිනිසෙක් නිදන සුළු වේද. ඔය මේක ගොඩක් වැදගත් අපේ තරුණ මහත්වරුන්ට. ගණයා කෙරෙහි ඇලෙන සුළු වේද. මම මේ කාරණේ මෙහෙම පැහැදිලි කරන්නම්. මේක අපේ දැන් ජාතික රූපවාහිනියේ විකාශනය වෙන නිසා මේක මේ එතරටම නෙමෙයිනේ. අපේ ලෝකෙටම ගොඩක් ඔය විදේශගත වෙලා ඉන්න පවුල්වල උදවියගේ තියෙනවනේ අර මේ නිද්දාශීලී සභාශීලී. ඒ ඇත්තෝ හරි මේ බොහෝ පිරිස් නිදන සුළුයි සභාශීලී ඇලෙන සුළුයි. අපි දන්නවනේ බොහෝ පිරිස් ඉන්නවා මේ ඇයි අර පඩියේ එනවනේ මාසයකට සැරයක්. ඒ නිසා මොකද කරන්නේ? වීරිය කියන එක හරිම අඩුයි. ඔය එහෙට වෙලා සමහර උදවිය උත්හාන වීර නැතිද උපතින් අලස වේද ක්‍රෝධයේ ලක්ෂණ කොට ඇති වේද. එය පිරිහෙන පුද්ගලයන්ගේ මුඛයයි. නිතරම නිදාගන්න මනුස්සයාට දියුණුවක් තියනවද? බුදුහාමුදුරුවෝ උගන්වනවා සල්ලි නැත්තම් හැබැයි පින්නතුනි සල්ලි තියෙනවනම් නෙමෙයි මතක තියාගන්න ඕනේ. සල්ලි නැත්තම් උදේම නැගිටින්නලු. උදෙත් වැඩ කරන්නලු. දවලුත් වැඩ කරන්නලු. හවසත් වැඩ කරන්නලු පින්නතුනි. උට්ටාන වීරිය තියෙන්න ඕනේ. එතකොට උන්වහන්සේගේ දේශනාව ගැලපෙන විදිය උන්වහන්සේ පරාභව සූත්‍රය උගන්වනවා.
නිදාගන්න බෑ. පින්නතුනි ඔය අනන සූත්‍රය වෙන්ට මට මතක හැටියට පැහැදිලි කරන්නේ මේ අර සීතලයි කියලා ඉන්න බෑ, අවුවයි කියලා ඉන්න බෑ, බඩගිනී කියලා ඉන්න බෑ, නිදිමතයි කියලා ඉන්න බෑ. බුදුහාමුදුරුවෝ තරම් මේ හම්බ කරන එක ගැන දේශනා කරමු. උන්වහන්සේ උගන්වනවා මේ වෙළඳාම කරන හැටි පවා බුදුහාමුදුරුවෝ උගන්වනවා. උන්වහන්සේ උගන්වනවා පින්නතුනේ වෙළඳාම කරනකොට දැනගන්න ඕනලු වෙළෙන්ද කියන අතරමැදියනේ සාමාන්‍යයෙන් නේ. වෙළෙන්ද කියන අරගෙන ලාභයක් තියාගෙන විකුණන කෙනා. උන්වහන්සේ කියනවා ගණ්ඩ කලින්ම ගන්න ගාන දැනගන්න ඕනලු. ගණ්ඩ කලින් විකුණන ගාන දැනගන්න ඕනලු. ඒ වික්කම කීයක් එනවද කියලා දැනගන්න ඕනලු. ඔය විදුර භාවයේ තියෙන්න ඕනේ. වෙළෙන්දට ඔක තියෙන්න බෑ. ගණ්ඩ කලින් විකුණන ගාන එන ලාභය දෙකම දැනගන්න ඕනේ. මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා හරක් බලන මිනිස්සයාට. පින්නතුනේ හරක් බලන මිනිස්සයා දැනගන්න ඕනලු ගංගාවේ මේ තොටින් හරක් දාන්න පුළුවන්. මේ තනකොළ කන්න පුළුවන්. මේ දුම මේ විදිහට අල්ලන්න ඕනේ. මේ බෙහෙත් ටික කරන්න ඕනේ. පැටියට ඕනේ කිරි දෙන්න ඕනේ ප්‍රමාණයක් දැනගන්න ඕනලු. බුදුහාමුදුරුවෝ තරම් මේ ආර්ථිකය ගැන දේශනා කරේ කවුද? උන්වහන්සේ අනිත් පැත්තට දේශනා කරනවා. උත්සාහ සම්පත්තිය නැතුව ඔය කම්මැලි විදේශගත උදවියට අන්තිමට ලංකාවට ගියපුවාම මොකවත් නැති වෙන්නේ ඇයි? ගොඩක් අපේ රටේ අර ගෙවල් වල අර විදේශගත වෙලා ඉන්න උදවියගෙන් යැපෙන පවුල් ඇත්තන්ගේ උට්ටාන වීරය නැහැ. ඇත්තන්ගේ උනන්දුව කියන එක නැහැ. ඒ දරුවෝ ඒ බිරින්දෑවරු පුරුදු වෙලා ඉන්නවා මොකේද? අර ගෙවල් වල ඉඳගෙන අර සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න. තරහවසර අපේ හැමතුනේ එක උනන්දුවක් තියනවලු. මේ තාත්තලා එහෙම හම්බුනහම කතා කරනවා. එකම උනන්දුව තමයි මාසේ අන්තිමට කෝල් එකක් අරගෙන පඩි වැටුණාද කියලා අහනවා. ඔය හොඳ කාරණයක් ඕක. සමහරු කෝල් එකක් ගන්නෙම මොකේද? ඔය තාම හම්බුන්නේ නැද්ද කියලා අහන්න. ඒ ගන්නකොට නිකම්ම ඉල්ලන්නේ නැහනේ. අනිවාර්යෙන් ඒ කාරණා 3-4ක්වත් කියනවනේ. ඒ නිසා කවදා හරි මෙව්වගේ නැහිලා ලංකාවට ගියපුවාම අවසානයේ අර කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ. අවුරුදු ගාණක් එතරට වෙලා දුක් විඳ විතරයි. එනිසා මේ බුදුවරු උගන්වන ඒ උත්සාහ සම්පත්තිය හොඳට තියෙන්න ඕනේ. නිදන සුළු භාවයේ නැති වෙන්න ඕනේ. ඔය ක්‍රෝධය නැති වෙන්න ඕනේ, අලසකම නැති වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝන හරති තම්පරා භවතෝ මුකං. මේ පොහොසත් වූයේ ජරා ජීර්ණෝ ඉක්ම ගිය යෝන් බව ඇති මව හෝ පියා. පින්නතුනේ මේ මම මේක විශේෂයෙන්ම සිහිපත් කරනවා. ලංකාවේ මම දන්න අවස්ථාන් කීපයකදී මලගෙවල් කීපයක් වුණා. දරුවෝ උඩට යන්න තනි වෙන්නේ කවුද? මං හිතන්නේ අපේ මේ පින්නතුන්ටත් ඕක වෙලා ඇති, සමහර විට වෙන්නත් පුළුවන්. මෙහෙ ඉන්න ගමන් කියනවනේ ළමයිට උගන්වන්න කොහරි යවනවන්නේ මොකක් හරි රටකට යවනවා. ඒ යවනකොට කියනවා අපෙන් කෙරෙන්න ඕනේ ඒවා කෙරලා ඉවරයි. අපි යාළගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දෙන්නට මොනා හරි හම්බ කරගෙන පාඩුවේ ඉන්නවලු. ඕක කියන තරම් ලේසි නෑ පින්නතුනේ. එක තාත්තා කෙනෙක් බාත්රූම් එකේ වැටිලා මැරුණා. කොහොම හරි කුණු ගඳ ගහනකොට තමයි මිනිහා හම්බුනේ. එක ළමයි විවිධ රටවල ළමයි. ඕක අපිට වෙන්නේ නැද්ද? ඕක අපිට වෙන්න පුළුවන්ද? කෑගල්ල ප්‍රදේශේ ප්‍රවෘත්ති වලට ගිය වලව්වක තාත්තා කෙනෙක්
ඒ වලව්වක් කියලා කියන්නේ කොච්චර ඉන්නද? භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ජරා ජීර්ණව යෝන් විය ඉක්ම ගිය දෙමව්පියෝ. හරි වැදගත් මේ යෝන් විය ඉක්ම ගිය. ඔය හතරහන්දි වළංගු තියෙනකොටනේ ඔය හයිය තියෙන්නේ. එක ඉක්ම ගිහින් ජරා ජීර්ණ වුණාට පස්සේ මේක ඉතින් සමහරු සාධාරණීකරණය කරන්නත් පුළුවන්. ඒ මොන රටේ හිටියත් කමක් නැහැ. දෙමව්පියොන්ගේ යුතුයකම් නම් කෙරෙන්න ඕනේ. මොන තත්ත්වෙ හිටියත් කමක් නැහැ. සමහර විට විදේශගත අපේ පින්නතුන්ට බොහෝ දුරට ඕක මග ඇරෙනවා. ඉතින් කියන්න තියෙන්නේ කරන්න නම් දෙයක් නැහැ. වෙන මොකක් කරන්නද? ජීවිතේ කවදා හරි අපිට කම්පාවක් නොවී තියෙන්න කටයුතු කරන්න. මම ඇත්තන්ට පැහැදිලි කරන්නේ මේ බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙන එක. උන්වහන්සේ කියන්නේ යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බන බහෝ සන්තෝන හරති තම් පරාභවතෝ මුකං. අම්මට තාත්තට සලකන්නේ නැත්නම් ඒ පිරිහීමේ දොරටු. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තම් පරාභවතෝ මුකං. පින්නතුනි පැවිද්දන් යදියන් මහාන බමුණන් කවදාවත් මේ බොරුවෙන් වංචාවෙන් රවට්ටන්න නම් එපා. මේ පැහැදිලි කරන්නේ පින්නතුනි මේ දහමට කවදාවත් වංචා කරන්න එපා. දහමට කරන ප්‍රබල වංචාවක් මං කියන්නද? ඔය බොරුවට බණ අහන එක. ඕක තරම් වෙන වංචාවක් කොහෙද? අපූර්වට මේ හැදෙන්න වගේ අහනවනේ. අපි හැමතුරුනේ තර අවසර සාමාන්‍ය ලංකාවේ එහෙමනම් 365ම බණක් තියෙනවා, පිරිතුත් තියෙනවා, උදේ ඉඳන් හවස වෙනකම්ම. උදේට නිදා ගන්නකොට මොනවද යන්නේ? පිරිත්. මේ රැට නිදා ගන්නකොට පිරිත්. උදේ නැගිටිනකොටත් ඔය කියන්නේ දැන් විවිධ නාලිකා තියෙනවන්නේ දාපු ගමන් මොකක් හරි බණක් නේ යන්නේ. ඒ අහන තරමට පින්නතුනි නේ අඩුම තරමේ අපි හැමතුරුනේ පාරේ තොටේ හැරි මිනිස්සු ඇන කොටා ගන්න නැතුව බයින් නැතුව මේක එකක් වෙලා තියෙන්න ඕන, ධර්ම දීපයක් වෙලා තියෙන්න ඕන. නමුත් පින්නතුනි අර භාග්‍යවතුන් වහන්සේ මේ උගන්වන්නේ පිරිහෙනවා කියලා. ඒ වංචාව කරන්න එපා. බොරුවට බණ අහන්න එපා කවදාවත්. වංචාවට බණ අහන්න එපා. බණ අහන්න හැදෙන්න. ඒ ධර්මයටනේ ගෞරව කරන්න එතකොට. භික්ෂුන් වහන්සේට එහෙම නෙමෙයි. මේ තථාගතයන් වහන්සේ නිකලස් ශ්‍රී මුඛයෙන් දේශිත භාෂිතය. එනිසා මෙහෙම මේ පින්නතුන් කොච්චර භාග්‍යවන්තද? මේ නිවි හැනහිල්ලේ ධර්ම ශ්‍රවණය කරන්න වැඩසටහනකට සම්බන්ධ වෙන්න සංසාරේ හරියට පින් කරලා ඇති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි බොහෝ රන් රිදී කහවණු තියෙන සූප ව්‍යංජන භෝජනයෙන් පරිපූර්ණ වෙච්ච ඔය හොඳට මිල මුදල් තියෙන උදවිය කෙනා ඒක තනියම භුක්ති විඳිනවා නම් මොකද වෙන්නේ? ඒක નિરાයාසයෙන්ම පිරිහෙනවා. මේ භාග්‍යවතුන් වහන්සේ මේ උගන්වන්නේ පින්නතුනි මේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න කියන එක. ජීවිතේ අර ගන්නවා හම්බෙනවා වගේම මේ සම්මා දිට්ඨි වැඩසටහන නිසාම මම අයත් මතක් කරන්නම්. මම දේශනා කරපු පළවෙනි සම්මා දිට්ඨි වැඩසටහනේ පැහැදිලි කරනවා කාරණයක්. ඒක මම අයත් කිව්වට ගැටලුවක් නෑ. අවසරයි. දැන් මේ දෙන්න කියලා කියපුවාම මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා. ඔය දෙන්න කියලා කියන්නේ පින්නතුණි අර මේ ඔය තියන සේසත සේරම ගලවලා දාලා දෙන්න කියනවා එහෙම නෙමෙයි. දෙන්න පුරුදු වෙන්න කොහමද? මොකද සේරම දීලා
ගලවලා ගිහිල්ලා අන්තිමේට කොහේ හරි ගියත් අන්තිමේට මේ දෙන්න අතාරින්න අවබෝධයෙන් සහ මනසින් අවබෝධයෙන් කරන්න එක හරි වටිනෝ. නැත්තම් අර කිරිහාමි සිල් ගත්තා වගේනේ. පින්නතුනේ මේ අමුඩේ විතරනේ අරගෙන ගියනේ. කැලේට ගියා සේරම අතෑරලා දාලා ගියා. පින්නතුනේ මේ අනවබෝධයෙන් කරපුවාම වෙන දේ මම මේ කියන්නේ. සමහර පින්නතුන් ඉන්නවා මොකක් හරි හිතලා දෙන්න ගියපුවාම දැන් අපෙන් අහනවනේ ඉඩ කඩම් පූජා කරන්න. කොච්චර අහනවද? මේ තියෙන පන්සලේ ඉන්න වෙලාවක් නැතිකොට මේ කාට දෙන්නද? ගෙවල් දොරවල් පූජා කරන්න. නේ විවිධ වාහන පූජා කරන්න. කොච්චර තිබ්බත් එක්කනේ යන්න වෙන්නේ. ඉතින් අපි කියනවා මේ තව සති දෙකකින් බලලා මට කියන්න. එතකොට මොකද හිතෙන්නේ? එතකොට තේරිලා. සමහරව ඉන්නවා තිබ්බ සේසත සියල්ල පන්සල් වලට දන් දීලා යන්නේන මන් නැතුව ඉන්නවා. ඒ Tamanට තියෙනකොට දෙන්න පුරුදු වෙන්න ඕන ක්‍රම තියෙනවා පින්නතුනේ. මාසෙකට සැරයක් ඔය දරුවෙකුට නේ අපි හිතමුකෝ දැන් මං හොඳ යෝජනාවක් මේ කරන්නේ අපේ විදේශගත අම්මලාට තාත්තලාට. එක උසස් පෙළ ලියන ළමයෙක් නඩත්තු කරන්න. මාසෙට 6000 උසස් පෙළ ළමයෙක්ගේ විෂයන් 3 පන්ති ගාස්තුව එකට 2000 ගානේ දැම්මත් නේ. ඉතින් පින් සිද්ධ වෙන්නේ නැද්ද? රුපියල් 6000 බර වැඩි නම් ඒකෙන් භාගයක්. ඒකත් බර වැඩි නම් මාසෙකට සැරයක් එක කොපි පොතක් අරගෙන දෙන්න ළමයෙකුට. පින් සිද්ධ වෙන්නේ නැද්ද? රුපියල් 200ක් විතර එකක් දෙන එක නම්බුවට කැලලක් නම් අර පන්ති කාඩ් එක අරගෙන දෙන්න. ඒ ළමයා ඉගෙනගෙන ලියන කියන අකුරක් ගානේ කාටද පින් සිද්ධ වෙන්නේ? බැරිකමද නොකරන ගමද? මේවා හරි අපූර්වට කරන්න පුළුවන්. තර අවසර අපේ හැමතුනේ ප්‍රායෝගික ප්‍රශ්නයක් මම මේ අහන්නේ දම්සභා මණ්ඩපේ ඉඳගෙන. ඔබ වහන්සේට පූජා කරන්න නම් කැමති. හැබැයි ඔය වැඩේ කරන්න කැමති නෑනේ. ඔය හොඳ කතන්දරයක් ඕක. මිනිස්සු පූජා බුද්ධියෙන් දෙන දේවල් තියෙනවනේ. බලාපොරොත්තු වෙනවා වැඩි ආනිසංසයක්. මං අර දැන් මේ පන්සල් වලට දෙනේවත් දෙන්න එහෙම එපා කියලා කියනවා නෙමෙයි. ඒ ලැබෙන කුසලයේ විවිධයිනේ. භික්ෂුන් වහන්සේලාට ආගමික නායකයන්ට මේ ආගමට දහමට දෙන පුදන ඒවා පූජා. හාමුදුරු කෙනෙකුට අපි හිතමුකෝ දැන් ත්‍රිපිටක පොතක් පූජා කරා කියලා. ඒක භික්ෂුන් වහන්සේ කොච්චර කී දෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙනවදනේ? අර පුණ්‍යක්කෙත්තන් අනුත්තරන්නේ සංඝයාගේ ගුණ කියන තැන කියනවනේ පුණ්‍යක්ෂේත්‍රයක් බඳුයි කියලා. ඒ කියන්නේ මොකක් හරි බීජයක් පළ කරපුවාම ලොකු ඇස්සන්වක් ලැබෙන්නේ යම්සේද සසුන් කෙත තුල බීජයක් පළ කරපුවාම ලැබෙන ප්‍රතිඵලය ඉහළයි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අනන්තං අප්පමෙය්‍යං වදා. ඒක බමුණෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ කත්ත දාතබ්බං කාටද දෙන්න ඕනේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යත්ත පසීදති තත්ත දාතබ්බං. කොතනකට පැහැදුනාද එතනට දෙන්න. බමුණ අයත් අහනවා බුදුහාමුදුරුවන්ගෙන් කත්ත දින්නම් මහත්ඵලං කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ? ඔන්න ඕකනේ ප්‍රශ්නේ. මිනිස්සුන්ට ඕනේ අර සංඝයේ දින්නම් මහත්ඵලං. පින්නතුනේ හාමුදුරුවන්ටත් දෙන්න. හැබැයි අර හරි වටිනව නේද අපේ ජීවිතේ මේ භාග්‍යවතුන් වහන්සේ මේ උගන්වලා තියෙන එක. අර තනියම භුක්ති විඳිනවට වඩා අර විදිහේ කරනකොට පිරිහෙන්නේ කුහකකම නැති වෙනවා. ඔය සමහර පන්සල් වලට දෙන උදවිය තියෙනවා රත්තරම් පාත්‍රයේ කිරි ආහාර පුරවගෙන යන්නේ. මගේ දෑහැට මම දැකලා තියෙනවා. ඒ
ඇත්තෝ සමහර එහෙම කරන අය ඉන්නවා හරි අකාරුණිකයි. බත් එකක් දෙන්නේ පාරක ඉන්න මිනිස්සෙකුට. ඒ ජීවිතේ කවදාවත් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන ඒකෙනුත් ලාභයක් නේ. ඒ කියන්නේ අපිට තව එහෙම එකක් මේකේ නෑ මේ භෞතිකයත් එක්ක කරන පින්කම් බුදුහාමුදුරුවන්ගේ දහම තුල නෑ. භාග්‍යවතුන් වහන්සේ හරියට අගය කරන්නේ අනෙක කෙරෙහි කරුණාව දක්වන උදවිය. කොච්චරද කියනවා නම් නැන්සේ කියනව නේද අර මට සලකන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඒ ගිලන් උපස්ථානයේ බුදුහාමුදුරුව සැලකුවේ බලන්න භාග්‍යවතුන් වහන්සේ ඒ අසරණ මිනිස්සුන්ට දීපු තැන. නැන්සේ දබුතුමා මතු කරපු කාරණේට හරියට වටිනෝ. බුදුහාමුදුරුව කියලා දෙනවා මට දෙනවා වගේ තමයි ඒ ගිලානෝපස්ථානය. එනිසා දැන් තේරුම් ගන්න භාග්‍යවතුන් වහන්සේ අගය කරේ මොකද්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරේ මොකද්ද කියන එක. මම යෝජනා කරනවා මේ අපේ එතර ඉන්න සියලු දෙනාටම එක ළමයෙක් නඩත්තු කරන්න. පින්නතුනේ අපේ ගම්වල ඉන්නවා වෛද්‍යවරු වෙන්න පුළුවන් ළමයි ඉන්නවා. හැබැයි පන්ති ගාස්තු නැතුව ගෙවල් වල නතර වෙනවා. දක්ෂ ක්‍රීඩකයෝ බිහි වෙන තැන් තියෙනවා. මට කතා කරනවා මීරිගම පැත්තේ අපේ විශ්වවිද්‍යාලයේ සමකාලීනේ කාමුදුරුවනේ මේ ළමා නිවාසයක ඉඳන් එන ළමයි ටිකක් ඉන්නවා ක්‍රීඩා බඩු ටික අරන් දෙන්න කියලා. ඕකටම උදාහරණයක් තියෙනවා අපේ හාමුදුරුවනේ පොදු රාජ්‍ය මණ්ඩලයට ගියා ලංකාවෙන් නෙත්මි අහිංසා කියලා දැරියා. මහද්වීපයක් පොලේ ගැහුවේ කෙල්ල. ඕස්ට්‍රේලියාව. ආසියානු වාර්තාව තියෙනවා. හැබැයි ගමේ මිනිස්සු ටික තමයි උදව් කළේ. ඔය විදිහටම සමහර අපේ මල් තියෙනවා කැලේ පිපිලා කැලේම පර වෙනවා පින්නතුනේ. දුවන ළමයෙකුට සපත්තු දෙකක් අරන් දෙන්න. අපේ පාසල් තියෙනවා වැසිකිලි වල වතුර නැහැ. තාමත් කළු ලෑල්ලේ ලියන ඉස්කෝල තියෙනවා. සිග්නල් නෙට්වර්ක් අන්තර්ජාල පහසුකම් නැති පාසල් ටික තියෙනවා. මහ ගාණක් කියන්නේ නැහැ. නේ ඒ පන්ති කාමරයකට ඕන ඉගෙනුම් ඉගැන්වීම් උපකරණ ටික පින්නතුනේ අරගෙන දෙන්න. ඔයත්තන්ට මරණකම් සතුටින් ඉන්න පුළුවන්. පින් වැඩෙන බෝ වෙන ඒවා කරන්න. අපේ විහාරස්ථාන එතකොට පින්නතුනේ යාපනයේ පැත්තේ උතුරු නැගෙනහිර පැත්තේ සමහර විද්‍යාල මේ දෙමළ මුස්ලිම් කතන්දරයක් නැහැ. අපේ මුස්ලිම් විදුහල්පතිවරයෙක් මට කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් ගුරුවරු ටිකක් හොයලා දෙන්නලු. ගුරුවරුත් නැහැ. ඒ මුස්ලිම් දරුවෝ අසරණයි. අපේ මුලතිව් වැලිය ඔය පැත්තේ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා බණක් කියා ගන්න බෑ. පන්සලක චෛත්‍යක තින්ත ටිකක් ගාලා නැහැ. උන්වහන්සේලාට වැඩ ඉන්න ආවාසයක් නැහැ. අප්‍රමාණ විදිහට ඒ ජීවිතේ කොටසක් වෙන් කරන්න මම යෝජනා කරනවා. ඒ පුළුවන් නම් මාසෙට රුපියල් 1000ක්වත් ඔක මං හිතන්නේ කාටවත් බැරි වෙයි කියලා. ඒක ලොකු ශක්තියක් වෙයි. කොහේ හරි ඉස්කෝලේක ලයිට් බිලක් ගෙවන්න රුපියල් 1000ක්. කොහේ හරි ඉස්කෝලේක වතුර බිලක් ගෙවන්න. පෙර පාසලක වතුර බිලක් ගෙවා ගන්න. එනිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ ටිකක් තියෙනවා නම් ටිකක් හරි දෙන්න කියලා. මේ පරාභව සූත්‍රයේ මේ කරුණු කීපය හොඳට මතක තියාගෙන පින්නතුනි කාල වේලාව කියන එක ඉක්මනට යන නිසා ලැබපු මිනිසත් භවයේ තුලින් ඊළඟ සම්මාදිට්ඨි වැඩසටහනෙන් ඊළඟ කරුණු ටික හරි සාකච්ඡා කරන්න අපි මේ වෙලාව යොදා ගන්නවා. අපේ එතර ඉන්න සත්පුරුෂ පින්නතුන්ගේ එදිනදා ජීවිතයේ තියෙන ගැටලු ටික හරි ඉක්මනට කතා කරමු. ඔව් අපේ හාමුදුරනේ ඇත්තටම ආවෙන් පස්සේ බොහෝ දෙනා බොහෝ ප්‍රශ්න අපට යොමු කරලා තියෙනවා. කාලේ සීමා සහිතයි හැබැයි ප්‍රශ්න අසීමාන්තිකයි කියලා කියන්න සිද්ධ වෙනවා. හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙන්න පුළුවන්. හැම ප්‍රශ්නෙටම මේ උත්තරේ අපි සන්තක නොවන නිසා ඔබ වහන්සේට අපි යොමු කරන්නට සූදානම් වෙනවා.
අපේ හාමුදුරනේ මේ රටට ආවෙන් පස්සේ මේ රටවල් වලට ආවහම කල්යාණ මිත්‍රයෝ නැහැයි කියලා කියනවා. හැබැයි මෙතන නම් අපිට පේනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය කොච්චරද කියලා. ජංගම දුරකථනෙත් එක්ක තමයි බොහෝ වෙලාවට අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හොඳ දේත් ලැබෙනවා, වැඩිපුරම නරක දේ ලැබෙනවා කියලා කියනවා. ඇබ්බැහි වෙලා තියෙනවා කියලා කියනවා. අර මද්ද්‍රව්‍ය හා සමවන් විදිහට මේ කටයුතු වලින් කොහොමද වැළකෙන්නේ කියලා ලොකු ප්‍රශ්න තියෙනවා. මං ගාව නම් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හැබැයි කාලෙත් එක්ක මේ ප්‍රශ්න ඇත්ත. ෆෝන් එක නැත්තම් වෙන කවුද අපි ළඟ ඉන්නේ? වැඩට ගිහින් ආපු ගමන් ඒ ඇඳට හරි පුටුවට හරි හේතු වෙලා ෆෝන් එක ගත්ත ගමන් සමහරව ඉස්සරලම් බලන්න ගෙදරට වීඩියෝ කෝල් එකක් ගන්න. එහෙමනේ. තමන්ගේ ප්‍රියතමයන්ට දුරකථන ඇමතුමක් ගන්න. ඒක හරි ප්‍රායෝගිකයි. ඒ කියන්නේ ඒක තමයි ඇත්ත. මොකක් කරන්නදනේ. එතකොට ඒ නිසාම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම බොහෝ දේවල් අතෑරිලා තියෙනවා. ළඟම මිනිස්සු අතහැරිලා දුර මිනිස්සු ටිකක් ලං වෙලා තියෙනවා. සමහර විට ඕකේ පිළිකාවක් වගේ පැත්තක් තියෙනවා. දැන් අපේ පොඩි උන් බලන්නකො. වැඩිපුරම මොකද කරන්නේ? මේ මොන පොඩි එකාද වීඩියෝ ගේම් එක ගහන්න නැත්තේ? ඒක ගැටලුවක් නෙමේද? ඕක දෙමව්පියොන්ගේ පහසුවට රෙදි ටික හොද ගන්න, බත් ටික උයා ගන්න, බත් ටික කවන්න, අර ලොකු මේ බරපතල ඒ විස බීජයක් ළමයිගේ ඔළුවට දානවා. ඒ නිසා ජංගම දුරකථනය තමයි මිතුරා. හැබැයි ඒක පාරාවලල්ලක් කරගන්න නරකයි. අපේ ඉන්න සමීපතමයන් ඈත් වෙන්න. අපේ ඉන්න සමහර විට දැන් මේ ගෙවල් දොරවල් වල ඉන්නකොට මේ බත් ටික කනකොට උගල් හැපුණත් ගාණක් නැහැනේ. පින්නතුනේ මේ පුළුවන් තරම් අර ළඟ ඉන්න උදවිය දැන් ඉස්සර තිබෙ ලියුම් යවන එකනේ. සමහර විට දැන් දුරකථනය තිබ්බත් කොච්චර සම්බන්ධතා නඩත්තු කරන්න දැන් ලේසිද? දැන් ඔබ වහන්සේ වඩිද්දි එහෙම අපි ලංකාවේ දැකලා තියෙනවා දොහොත් මුදුන් දීලා ඉස්සර වැන්දේ අපි දැන් දොහොත් මුදුන් දීලා ජංගම දුරකථන. ඔව් ඒක නම් හරි ප්‍රශ්නයක් තමයි. ඒ සාදුකාර අත් දෙක එක්කහුව වෙනවට වඩා මමත් දැකලා තියෙනවා බොහෝ වීඩියෝ පටවල දොහොත් මුදුන් දීලා ෆෝන් එක උස්සගෙන ඉන්නවා. එතකොට ජංගම දුරකථනේ නිසි අනිසි භාවිතයන් මේවා ඉතින් තම නැන පමණින් දැනගන්න ඕන දේවල්. අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන මට කියන්න තියෙන ඉක්මනින් පැත්තකින් තියන්න. තව ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ. ලංකාවෙන් ආවේ අවුරුද්දෙන් දෙකෙන් ප්‍රශ්න ටික විසඳලා යන්න කියලා. දැන් අවුරුදු 25ක්ලු 30ක්ලු ප්‍රශ්න එකක් ඉවර වෙද්දි එකක් එනවලු. මොකද්ද මේක අපිට ලියා ගන්න පුළුවන්? ඔය අම්මලා කියන කාරණයක් තමයි මං ඒ කියන විදිහටම කියන්නද? ශිෂ්‍යත්වය ඉවර වුණාම යනවා. සාමාන්‍ය පෙළ ඉවර වුණාම යනවා. ඒ කෙල්ල දැන් ලොකුයි ළඟ ඉන්න ඕන කාලේ යන්න ඕනේ. ගිහින් මාසයක් විතර ඉන්නකොට ආයෙ මොකද කරන්නේ? එතකොට මෙහි ඉඳලා කරන්න දෙයක් නැහැ කියලා ආපහු යනවා. ඊට පස්සේ කොහොම හරි අන්තිමේ මරණයටත් යනවනේ. විභාගයට යනවා, උපාධි උත්සවයට යනවා, ඊට පස්සේ කසාදයට යනවා. මේ ශිෂ්‍යත්වෙන් නවතින්න හිටපු එක අවසානයේ කොහේ හරි පදිංචියටම යනවා. මේ යන්නේ අවුරුදු දෙකකට සමහර විට එන්නේ හිර වෙච්ච ණය ටික ගෙවා ගන්නනේ. සමහර විට එන්නේ අර අමාරුම තැනකින් ගොඩ එන්න. ඒ වුණාට ඔබතුමා කිව්වා වගේ අවුරුදු 25ක් තාමත් මේකේ මතක තියාගන්න. මේ අවුරුදු 25 ඉවර වුණ නැත්තේ යම්සේද? ඕක ඉස්සරහට ඉවර වෙන්නේ නැහැ. මේකේ පින්නතුනි ඇති වෙන දවසක් එන්නේ නැහැ. ඒ නිසා අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අපේ ආශාවන් සම්පූර්ණ කරන එක නවත්තන්න. අවසාන වශයෙන් එක තාත්තා කියපු දෙයක් තාත්තා කෙනෙක් කියපු දෙයකින් මම අහවර කරන්නම් අවසන් කරන්න අපේ හැමතුනේ. තාත්තා කෙනෙක් කියනවා මම නත්තලට තෑගි යවන්න සල්ලි ටිකක් යවනවා. මම අවුරුද්දට ඇඳුම් ටිකක් ගන්න සල්ලි ටිකක් යවනවා. හැබැයි ගෙදරින් ලංකාවෙන් එක ඇමතුමක් එන්නැල්ලු
උඹ කෑවද බීවද කියලා. ඒ පැත්තෙත් වැරදි ගොඩාක් තියෙනවා. මේ පැත්තෙත් වැරදි ගොඩාක් තියෙනවා. විදේශගත වුණාම තියෙන ලොකු ඛේද වාචකයක් ඕක. අපේ කට්ටියට අපි මතක් වෙන්නේ අවශ්‍යතාවන් වලට විතරයි. ඔබතුමා කිව්වා හරි. හරියට වෙලාවට කතා කරනවා. ඒ පවුලේ උදවියගේ දේවල් වලට, ගමේ දේවල් වලට, පන්සලේ දේවල් වලට සමහරට අවුරුදු උත්සවේ නේ ඔය විදේශගත කට්ටියට කොච්චර පණිවිඩ එනවද නේ? ප්‍රධාන අනුග්‍රාහකය. ප්‍රධාන අනුග්‍රාහකත්වයේ ගන්න කියලා. අපේ දුක සැප හොයන්නේ කවුද? එනිසා මේක ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ තමයි මිනිස්සු. අපෙන් කෙරෙන්න තියෙන දේ අපි කරන දේ ගැන තෘප්තිමත් වෙනවා විනා අනෙකගේ කෘතවේදී භාවය කලකිරෙන්න පුළුවන්. අනෙකගේ කෘතගුණය ඇල්ලතුරු ටිකක්වත් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. මම කරන දේ ගැන විතරක් හිතන්න. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අපි එනකොට හිටපු කට්ටිය අද නැතු ඇති. එච්චරයි.